අපි දන්නවා මෑත කාලේ ලංකාවේ විශාලතම ව්‍යසනය සිද්ධ වුණා. දිස්ත්‍රික් කීපයක් කරනකොට අනිත් සියලු දිස්ත්‍රික්කවල මේ විපතටපත් වුණා. මේ විපත විසින් අපේ වාරි කර්මාන්තයට, කුසි කර්මාන්තයට, සත්ත්ව පාලනයට, කුඩා ව්‍යාපාරවලට, සාමාන්‍ය ජන ජීවිතයට, අධ්‍යාපන සෞඛ්‍ය සේවාවන් සැපයීමට, විදුලිය, පාරවල් මේ ශේෂ්ත්‍ර ගණනාවක විනාශය සිද්ධ වුණා. අපිට පුළුවන් මේ විනාශයෙන් පසුව ආකාර කීපයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එකක් විනාශය සිද්ධ වුණා නේද කියලා කනස්සල්ලෙන් කනගාටුවෙන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් විනාශයෙන් පස්සේ ඒ තිබුණු ජීවිතේටම අපිට ගේන්න පුළුවන්. එහෙම නැත්නම් විනාශයෙන් පස්සේ තිබුණට වඩා හොඳ රටක්, තිබුණට වඩා හොඳ ජීවිතයක් අපි උරුම කරලා දෙන්න ඕන. අපි තෝරාගෙන තියෙන තුන්වෙනි පාර. අසුවිරුවෙන් නුවත් මේ ව්‍යසනයෙන් පස්සේ අපි කළ යුතු වන්නේ ව්‍යසනයට වඩා හොඳ ජීවිතයක්, හොඳ ආර්ථිකයක් අපේ ගම්වල පුරවැසියන්ට උරුම කරලා දෙන්න තමයි අපේ අපේක්ෂාව. විශේෂයෙන් මෙතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා අපි කවුරුත් දන්නවා මේ ආර්ථිකය කොච්චර වැදගත්ද කියන එක. මීට අවුරුදු 3කට 4කට කලින් අපේ ආර්ථිකය ඇතිවෙච්ච කඩාවැටීම, බිඳවැටීම, අර්බුදයේ හේතු කොටගෙන විශාල ලෙස අපේ රටේ ජනතාව පීඩාවටපත් වුණා. තෙල් නැතිවීම, විදුලිය නැතිවීම, ගෑස් නැතිවීම, අත්‍යවශ්‍ය බේස්, කිරිපිටි ආදී දේවල් අහිමි වීම ආදී විශාල ව්‍යසනයකට මුහුණ දුන්නා. Tamanට මෙච්චර ආර්ථික පීඩනයකටපත් වුණාට පස්සේ ජනතාව ඉවසුවෙත් නැහැ, ඉවසන්න ඕනෙත් නැහැ. මොකද මේ ව්‍යසනයට මේ ගම්වල ජීවත් වෙන අම්මලා තාත්තලාගේ කිසි දායකත්වයක් නැහැ. ඒ ව්‍යසනේ මේ අම්මලා තාත්තලා හදපු එකක් නෙවෙයි. ඒක ස්වභාවික ව්‍යසනයකුත් නෙවෙයි. පාලක කණ්ඩායම් විසින් හදපු ව්‍යසනය. ඒ නිසාම අපේ ජනතාව මොකද කරේ? ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාව පාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරලා ඒ ව්‍යසනයට වග කිය යුතු පාලක කණ්ඩායම් පළව හැරිය. ඒක ඉතා වැදගත් අපේ රටේ දේශපාලන හැරවුම. හැම පාලකයටම පාඩමක් උගන්වලා තියෙනවා. පාලකයා ඉන්නේ ජනතාව වෙනුවෙන්, ජනතාවගේ ජීවිත උසස් කිරීම වෙනුවෙන්, හොඳ රටක් නිර්මාණය කිරීම වෙනුවෙන්. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී මේ ගම්වල ජනතාව පෙරට ඇවිල්ලා ඒ පැරණි දේශපාලන පරාජයට පත් කරලා අපිව තමුන්නාන්සලා විසින් තෝරාගත්තා. අපි තෝරාගන්නකොට තමුන්නාන්සලාට අපි කරේ බලාපොරොත්තුවක් තිබුණා. අපේ රටේ නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න, වංචා දූෂණ වලින් තොර රාජ්‍යයක් හදන්න, මේ මත්කුඩු ව්‍යසනයෙන් අපේ දරුවන් බේරගන්න, අපේ රටේ ආර්ථිකය හදන්න, හොඳ අධ්‍යාපනයේ සෞඛ්‍ය ගොඩනැගීම් පිළිබඳව අපේක්ෂාවක් අපේ රටේ ජනතාවට තිබුණා. ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට බාර අරන් තිබෙන්නේ තමුන්නාන්සලා අපිට ඡන්දේ දෙනකොට දීපු ජනවරම ඒ අපේක්ෂාව, ඒ බලාපොරොත්තු ඉටු කිරීම තමයි අපේ වගකීම කියලා අපි කල්පනා කරනවා.